රමේෂ් වැඩ කරේ පුද්ගලික ආයතනයක. තමන්ගේ අනාගතය ගැන නිතරම හිතන රමේෂ් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළා. රමේෂ් ආදරය කළේ රෝෂණීට. රෝෂණීට කාටවත් නැති වශී වෙන රූපයක් තිබුණා. ඒ වගේම ඇය YouTube තරුවක්. රෝෂණීට බොහෝම ලොකු රසික පිරිසක් හිටියා. රෝෂණී තමන්ගේ ජීවිතේ වෙන සියලුම දේ තමන්ගේ රසිකයන් එක්ක බෙදා ගන්න පුරුදු වෙලා හිටියා. Hi guys! ඔන්න බලන්නකෝ අද මාත් එක්ක ඉන්නේ කවුද කියලා. අපි අපේ ගෙදරට අලුත් පළු පැටියෙක් ගෙනාවා. මෙයාගේ නම ටෝබි. ඉතින් අඳුර ගන්නකෝ මගේ අලුත්ම යාළුවා ටෝබිව. හෙලෝ කියන්න. මේ විදිහට රෝෂණී ජීවිතේ හැම සිදුවීමක් ගැනම තමන්ගේ රසිකයන් දැනුවත් කළා. ඒවට බොහොම හොඳ ප්‍රතිචාරත් ලැබුණා. රෝෂණී සම්පූර්ණයෙන්ම මවාගත්ත ජීවිතයක් ඇතුලේ තමන්ගේ කාලය ගත කළා. දරුවෝ අර ළමයා කොයි වෙලෙත් ෆෝන් එකේ වීඩියෝ කරilla ඉවරයක් නැහැ. පොළවේ පය ගහලා ඉන්න බවක් නම් පේන්නේ නැහැ. කොයි දෙයකට සීමාවක් තියෙන්න එපේ. අම්මේ අද කාලේ ගෑනු ළමයි ඔහොම තමයි. බැන්දට පස්සේ පොඩ්ඩක් YouTube කරන එක අඩුවේ. අනික මට කවදාවත් ඔහොම ලස්සන කෙනෙක් ආයෙ ලැබෙන එකක් නැහැ. මම කොච්චර වාසනාවන්තද ඉච්චර ලස්සන කෙනෙක් ලැබන්න. ඔයාට හොඳයි නම් මගේ අකමැත්තක් නැහැ ඉතින්. අන්තිමේදී රමේෂ් රෝෂණී එක්ක විවාහ වුණා. මුලදී රෝෂණීගේ ලස්සනට වශී වුණු රමේෂ් කාලයක් එකට ජීවත් වෙද්දී රෝෂණීගේ මේ ජීවන රටාව ගැන හරිම කලකිරීමක් ඇති වුණා. අම්මෝ හරිම මහන්සිය අතනම් උදේ නම් කන්නවත් ඉදසක් තිබුණේ නෑ. මොනවදද රෝෂණී කන්න හදලා තිබුණේ? එයාට කොහෙද වැඩපල කරන්න වෙලාවක්. උදේ ඉඳන් රෑ වෙනකල් ෆෝන් එකට මොනවා හරි කී ඉන්නවා. මං හිතන්නේ තව උයලා නැතුව ඇති. මේක අහපු රමේෂ්ට ගොඩක් තරහ ගියා. රමේෂ් කුස්සියට යනකොටත් රෝෂණී වීඩියෝ එකක් ගනිමින් හිටියේ. Hey guys! Welcome and welcome back to my YouTube channel. අද මං රැට උයන්න හදන්නේ බිරියානි. එහෙනම් අපි බලමුද මගේ විදියට බිරියානි හදන්නේ කොහොමද කියලා? වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. රෝෂිනී මොනවද මේ කරන්නේ? ඉක්මනට රැට කෑම ටික හදන්න ඕක පැත්තක තියලා. උදේ ඉඳන් කාලා නෑ මං. ඔයාට පේන්නේ නැද්ද රමේෂ්? මම මේ උයන්න හදන්නේ. ඔයා මේ උයනව නෙවෙයි. හොඳට ඇඳ පැළඳගෙන කැමරාව ඉස්සරහා රඟපානවනේ. රෝෂිනී අම්මයි මමයි හරි බඩගින්නේ. ඉතින් ඔව් මම මේ ඩේ ව්ලොග් එකක් කරනවා. මම ඒකට වීඩියෝ එකක් ෂූට් කරන ගමන් ඉන්නේ. අනික වීඩියෝ එක කරන ගමන් තමයි මම උයන්නේ. දැන් මට කරදර කරන්න නැතුව එළියට වෙලා ඉන්න පොඩ්ඩක්. උයලා ඉවර වෙලා මම කතා කරන්නම් ඔයාලට. අම්මේ අදත් අපිට කන්න වෙන්නේ ඉතින් ලයික් කමෙන්ට් තමයි. දෙයනේ මෙය කොච්චර කල් තියෙද්ද දන්නේ. මොන කරුණයක්ද දෙයනේ මේ? රෝෂණී හැම වෙලාවෙම තමන්ගේ සෝෂල් මීඩියා වැඩවලට මුල් තැන දුන්නා. තමන්ගේ පවුල, ඇයගේ වර්තමාන ජීවිතය ඇයට මගහැරුණා. රමේෂ්ගේ අම්මා හැම වෙලාවෙම රෝෂණීට මේ ගැන පැහැදිලි කරන්න උත්සාහ කළා. දරුවෝ ඔයා ඔයාගේ ජීවිතේ මේ වෙන හැම දෙයක්ම මිනිසුන්ට පේන ඉන්ටර්නෙට් එකේ දාන එක එච්චර හොඳ දෙයක් නන් නෙවෙයි. ඇයි? මොකක්ද ඒකේ තියෙන වැරද්ද? අනික මම විතරක් නෙවෙයි ගොඩක් අය vlogs කරනවා. අනේ අම්මට තේරෙන්නේ නෑනේ ඕවා. කොයි දේත් සීමාව පැන්නොත් ඒකෙන් අනතුරක් වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ මේ විදියට හැම කෙනාම ඉස්සරහ නිරාවරණය කරනවා කියන්නේ ලොකු අනතුරකට අතවැණීමක් වෙන්න පුළුවන් දුවේ. මගේ ෆෑන්ස්ලා මට කැමතියි අම්මේ. එයාලා කැමතියි මගේ ජීවිතේ වෙන දේවල් දැනගන්න. ඔය වගේ පරණ විදිහට විකාරී හිතන එක නවත්තන්න අම්මේ. අනික මට දැන් මාකට් එකට යන්න තියෙනවා අලුත් වීඩියෝ එකක් කරන්න. අපි ඔය ගැන පස්සේ කතා කරමුකෝ. මං ගිහින් එන්නම්. රෝෂණී කොහෙ ගියත් වීඩියෝ කරන්න පුරුදු වෙලා හිටියා. සෝෂල් මීඩියා එයාගේ මුළු ජීවිතේම වුණා. Hi guys!
අද මම ආවා මාළු ගන්න. අපි බලමුද අපේ පැත්තේ හොඳ මාළු තියනවද කියලා. මම කියන්නම් අපේ පැත්තේ තියෙන මාළු වල ගණන්. එහෙනම් අපි බලමු. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මේඩෝනා මේ ගන්නවන ඉක්මනින් කියනවාද මොනවද ඕනේ කියලා. මෙතන මිනිස්සු ඉන්නවා තව. වීඩියෝ කරන එකක් වෙන කොට හරි ගිහින් කරගන්නවද? දන්නවද මං කවුද කියලා? මම තමයි රෝෂිනී vlogs. මම social media influencer කෙනෙක්. මම ඔයා ගැන නරක එක වීඩියෝ එකක් දැම්මොත් ඔයාට ආයෙ මෙතන මාළු විකුණන්න නම් හම්බ වෙන්නේ නැහැ. මොකද කවුරුත් එන එකක් නැහැ අය වගේ මාළු ගන්න. තේරුණාද ඔයාට? ඔන්න ඔය විදිහට රෝෂිනී වෙනමම ලෝකෙක ජීවත් වුණා. එක දවසක් රමේෂ් රෝෂිනීට මුදල් වගයක් දුන්නා. රෝෂිනී මෙතන තියෙන ලක්ෂ 20ක් මම ගොඩාක් මහන්සිලා රස්සාවට ගියපු දවසේ ඉඳන් එකතු කරපුවා මේ. පරිස්සම් කරලා තියන්න. දවස් 3කින් මේක බඳිනවා මම කාර් එකක් ගන්න. ඉතින් පුරුදු විදිහටම රෝෂිනී මේ සුබ ආරංචියත් එයාගේ රසිකයන් එක්ක බෙදාගත්තා. ඊළඟ දවසේ රමේෂ් සාමාන්‍ය විදිහට රස්සාවට ගියා. ගෙදර හිටියේ රමේෂ්ගේ අම්මයි රෝෂිනී විතරයි. රෝෂිනී වෙනදා වගේම වීඩියෝ එකක් රෙකෝඩ් කරමින් හිටියා. ගෙදර දොරේ සීනුව නාද වුණේ ඒ වෙලාවේ. මේ මහත්තයා කාව හම්බෙන්නද? අපි මේ හොස්පිටල් එකෙන් මේ වෙලාවේ ඔයයි ලේලි විතරයි නේද මේ ගෙදර ඉන්නේ? ඒත් මහත්තයා කොහොමද අපේ විස්තර දන්නේ? මේකයි මේ හොස්පිටල් එකෙන් ඔක්කොම තොරතුරු අරන් අපි ආවේ. අපි නොමිලේ රෝග පරීක්ෂාවක් කරනවා. ඉඳ ගන්න ලේක ගන්න. ආනේ ඇත්තද? බොහොම පිං මහත්තයෝ. මේ තුනටි අමාරුවක් වෙනවා දැන් සෑහෙන කාලෙක ඉඳන්. ඊට පස්සේ රමේෂ්ගේ අම්මට දුන්න එන්නතෙන් රමේෂ්ගේ අම්මට සිහිය නැති වුණා. මේ මිනිස්සයා රෝෂිනීව හොයාගෙන කාමරයට ගියා. රෝෂිනී ගොඩක් බය වුණා. දෙවියනේ කවුද යා? මොකද මේ මගේ කාමරේ කරන්නේ? අම්මේ ඔයාගේ නැන්දම්ම නම් තව පැය දෙක තුනකටවත් නැගිටින එකක් නෑ. අර ඊයේ මහත්තයා දුන්න ලක්ෂ 20 කරුණා කරලා දෙනවා. දුන්නොත් ඔය දෙකුල්ලොන්ටම ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මෙරුම් නොකා දෙනවා ඕක. මේ මිනිස්සයා පිහියක් රෝෂිනීට දික් කරලා බය කරා. රෝෂිනීට හීන් දාඩිය දැම්මා. වෙන කරන්න දෙයක් නැති වුණ නිසා රෝෂිනී අර මුදල් මේ හොරාට දුන්නා. රෝෂිනී ළඟ තිබුණු වටින බඩු මුට්ටු හැම දෙයක්ම හොරා ඉල්ලගත්තා. රෝෂිනීට මේ වෙන දේ දරා ගන්න අමාරු වුණා. අනේ යන්න කලින් මට එක දෙයක් විතරක් කියලා යන්න. මේ තරම් මං ගැන කොහොමද ඔයා දන්නේ? මගේ ගෙදර තියෙන බඩු මුට්ටු ගැන පවා. ඔයාම තමයි අපිට කිව්වේ මම ඔයාගේ YouTube ෆෑන් කෙනෙක්. TikTok follower කෙනෙක්. හොරා හැම දෙයක්ම අරන් යන්න ගියා. දෙවියන් මන් දැන් මොකද කරන්නේ? මම මේ මොකද්ද කරගත්තේ? කොහොමද මන් දැන් රමේෂ්ට මූණ දෙන්නේ? මම කොච්චර මෝට උටඟු ගෑණියෙක්ද? රෝෂිනී කොයි තරම් පසුතැවුණත් දුක් වුණත් ආපහු මේ වැරදි හදන්න පුළුවන් වෙයිද? ඉතින් අපේ ජීවිතේ සම්පූර්ණයෙන් සෝෂල් මීඩියා ඉදිරියේ නිරුවත් කිරීම හරිද වැරදිද? තීරණය ඔබ සතුයි.